මේ ඉතින් පේනව නේද? මේ රෑ වෙලත් කිසි ගානක් නැහැ, කට්ටියට සෙල්ලම තමයි ඕනේ. ඉතින් ඒ ටිකත් වීඩියෝ කරගත්තා. මොකද එයාටම පෙන්නන්න මේ රෑ වෙලත් සෙල්ලම් කරපු හැටි එයාලා කට්ටිය කහුවලා. මේ ඉන්නේ මම තමයි. රෑ වෙලා ගිහලා බෑනේ. යාළුවෙක් එක්ක හොඳට සෙල්ලම් කරා. ඊට පස්සේ සෙල්ලම් කළා ඉවර වෙලා අපි ගියා පහන් කූඩු බලන්න. නන්දලා මාමලා බලන්නකෝ අපේ ඉස්කෝලේ තිබුණු වෙසක් කලාපය ලස්සනයිද කියලා. අපි ඉතින් අපේ ඉස්කෝලේ තිබුණු වෙසක් කලාපයත් බලලා පහන් කූඩුත් වහලා රෑ 12 විතර ගියා අපි වෙසක් බලන්න. මේ යන ගමන් කෝලේ ඉඳලා එනකොට අපිට පත්තන්සලක් හම්බ වුණා. ඒකෙන් බත් කාලා මම අයිස්ක්‍රීම් දෙකකුත් කාලා තමයි අපි මේ වෙසක් බලන්න යන්නේ. මේ තියෙන පහන් කූඩු. මේ පහන් කූඩු නම් හරිම ලස්සනයි නේද? කවුද මේ පැත්තට ගියේ වෙසක් කලාපය බලන්න? ඊට පස්සේ අපි මේ ලස්සන තොරණත් බලලා කඩල මුලකුත් අරගෙන අපි කෑවා. හැබැයි ඉතින් මම නම් කෑවේ නෑ. මගේ අම්මයි තාත්තයි කෑවා. දන්සලකට යන ගමන්. දැන් වෙලාව පාන්දර 3:05යි. හැබැයි ඒ දන්සලෙන් නම් මම කෑවේ නෑ. මොකද මම ගොඩක් නිදිමතේ හිටියේ. තවත් දවසක් ගියා වෙසක් බලන්න. කළුතර නගරයේ තිබුණු ලංකාවේ උසම තොරණ. ඒ තොරණත් හරිම ලස්සනයි. මේ තියෙන්නේ ලංකාවේ උසම තොරණ. ඊට පස්සේ අපි මේ තොරණ බලලා ගෙදර ආවා. හැමෝටම තෙරුවන් සරණයි, බුදු සරණයි. හැමෝම සතුටින් ඉන්න.